ඔයාලට Facebook එකේ මොනිටයිසේෂන් ඉක්මනට ගන්න ඕනද? ඉතින් මම මේ කියන එක වැරද්දක්වත් ඔයාලා කරන්න එපා. මේ වැරදි කරොත් වෙන්නේ ඔයාලට Facebook එකෙන් මොනිටයිසේෂන් හම්බෙන්නෙම නැති වෙන්නත් පුළුවන්. නැත්නම් තව මොනිටයිසේෂන් හම්බෙන්න යන එක කල් යන්නත් පුළුවන්. ඉතින් මොනවද ඒ වැරදි කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඉතින් Facebook මොනිටයිසේෂන් ඕන් කරගන්න දඟලන කෙනෙක් විදිහට වචනයක දඟලන්නේ මේ දවස්වල Facebook එකේ එහෙට උඩට පල්ලෙහාට යනවා CM tool එක ක්ලික් කර බලනවා මොනිටයිසේෂන් එකේ ටැබ් එකට ගිහින් බලනවා තාම ඉන්විටේෂන් only ද තියෙන්නේ setup කියන එක තාම දැන්වත් මට ඇවිල්ලා තියෙන්නේ කීක අන්න ඔය වගේ දේවල් මම දන්නවා ඔයාලා අනිවාර්යෙන් බල ඇත්තේ. ඉතින් මේ CM tool එක හම්බෙන එක ඔයාලට ඉක්මන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් content monetization හම්බෙන එක ඔයාලට ඉක්මන් කරගන්න පුළුවන්. මෙන්න මේ වැරදි ටික ඔයාලා කරේ නැත්නම් ගත්තොත් එහෙම සමහරට ඔයාලා මේ වැරදි ටික කරොත් ඔයාලට CM tool එක කවදාවත් හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔයාලට හම්බෙන එක තව පරක්කු වෙන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මම මුලින් කිව්වා වගේ මොකද කතා කරන හැම පොයින්ට් එකම ඔයාලට ගොඩක් වැදගත් වෙවි. ඉතින් ගත්තොත් එහෙම ප්‍රධානම කාරණේ තමයි ඔයාලා දැනටම CM tool එකට ඇප්ලයි කරලා ඇති කියලා මම හිතනවා. ඇප්ලයි කරලා නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ ස්ක්‍රීන් එකේ පේන විදිහටම මොනිටයිසේෂන් කියලා ටැබ් එකක් තියෙනව නේද? අන්න ඔය මොනිටයිසේෂන් කියන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා CM tool එක පෙන්නනවා. එන්නේ මේ විදිහට tool set එකක් පෙන්නන මොනිටයිසේෂන් තියෙන. ඔයාලා එතනින් CM tool එක උඩ ක්ලික් කරගන්න ඕන. content monetization කියන එක උඩ ක්ලික් කරගන්න ඕන මෙන්න මේ විදිහට. ඒක උඩ ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලා ඔතන පෙන්වනවා ඇති notify me කියලා බටන් එකක් පෙන්වනවා ඇති. ඔයාලා CM tool එක තාම ඇප්ලයි කරලා නැත්තම්. ඉතින් notify me කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එතන submit කරන්න icon එකක් එනවා. ඒක දුන්නාට පස්සේ ඔයාලා මේ CM tool එකට ඇප්ලයි කරනවා. ඔය විදිහට තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ ලංකාවට තාම කිසිම requirement එකක් නැහැ. ඉතින් වෙන රටවල් වලට ගත්තොත් එහෙම තියෙනවා requirement එකක්. Facebook page එක followers ලා 10000ක් ඉන්න ඕන. මොකද්ද Facebook page එක followers ලා 10000ක් ඉන්න ඕන. ඒ වගේම දවස් 60ක් ඇතුළත මිනිත්තු 60000ක් ඔයාගේ වීඩියෝස් බලලා තියෙන්න ඕන. ඒ වගේ ටයිම් එකක් ඔයාගේ එකතු වෙලා තියෙන්න ඕන. අන්න ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා. මොනිටයිසේෂන් දෙන්න මෙන් රටවල කන්ට්‍රීස් වල දැනට බලන්න ලංකාවට අලුතෙන් CM tool එක දීපු නිසා තාම මේ කට්ටිය වගේ කිසිම රික්වයර්මන්ට් එකක් දීලා නැහැ. හැබැයි ඉස්සරහදී අපි දෙයි කියලා එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට කලින් ඔයාලට CM tool එක ගන්න පුළුවන්. මම මේ කියලා දෙන දේවල් ටික හරියට කරොත්. ඉතින් CM tool එක ඔයාලා දැනටමත් ඇප්ලයි කරලා තියෙනවා නම් සමහර කෙනෙක් ඇප්ලයි කරන්නේ නැති. හැබැයි සමහර කෙනෙක්ගේ ඇප්ලයි කරාට පස්සේ ටික දවසක් යයි CM tool එක පෙන්වන්න නැතුව ගිහින් තියෙනව නේද? ගොඩක් කට්ටියගේ එහෙම වෙලා තියෙනවා. ඒතකොට සමහර කෙනෙක්ගේ ගත්තොත් එහෙම CM tool එක ඇප්ලයි කරලා තියෙනවා තාම හම්බෙච්ච නැති කට්ටියත් ඇති. ඉතින් ගත්තොත් එහෙම CM tool එක ඔයා ඇප්ලයි කරලා ඉවරලා ඔයාට ඒක පෙන්වන්න නැත්නම් ඔයාට මෙන්න මේ දේවල් ටික සමහරට වෙලා තියෙන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ content monetization දෙන්න Facebook එකෙන් privacy policies තියෙනවා. එයාලා නිකන් කාටවත් සල්ලි දෙන්නේ නැහැනේ. පැහැදිලිද? ඔයා කැමතිද ඔයා නිකන් කාටවත් ගෙවන්න? Facebook එකම කැමති නැහැ නිකන් කාටවත් සල්ලි දෙන්න. ඉතින් ඔයාලා හැමෝම දන්න එක්කෙනා කියනවා ඇති යුනික් කන්ටෙන්ට් ෂෙයා කරන්න ඕන, ඔයාගම කියලා කන්ටෙන්ට් ෂෙයා කරන්න ඕන, ඔයගේ දේවල් කියනවා ඇති. ඉතින් ඔයාගම කියලා යුනික් කන්ටෙන්ට් ෂෙයා කරන්න ඕන අනිවාර්යයෙන්ම. හැබැයි ගොඩක් කට්ටිය සැලකිලිමත් වෙන්නේ නැත්නම් තමයි ඒ කන්ටෙන්ට් එකට දාන මියුසික් එක. ඔයා තව කෙනෙක්ගෙන් ගන්න මියුසික් යන්නේ දාන්නේ. වයිරල් යන මියුසික් දානවා, ට්‍රෙන්ඩින් යන මියුසික් දානවා. සමහරලාට වාට වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී ඔතනින් යනවා කොපිරයිට් ස්කෑනින් කියලා ස්කෑන් වෙනවා ඔයාගේ වීඩියෝ එක කොපිරයිට් කියන එකක්ද නැද්ද කියලා. ඉතින් ඔයාලා මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන කාරණේ තමයි වෙන කෙනෙක්ගේ මියුසික් එකක් යූස් කරද්දී ගොඩක් වෙලාවට කොපිරයිට් වදිනවා. සමහර වෙලාවට තියෙනවා කොපිරයිට් වදින්නේ නැහැ. ඒක ඉස්සරහට යනවා. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් ඇති එතකොට මම මොකක්ද දාන්න මියුසික් එක? මියුසික් එකක් දාන්නතු වීඩියෝ එකක් දාන්නත් බෑ. හැබැයි ලස්සන මියුසික් එකක් දාන්නත් ඕන. ඒකට Facebook එකෙම උත්තරයක් දීලා තියෙනවා. Facebook එකේම සොලියුෂන් එකක් දීලා තියෙනවා. ඒ කට්ටිය වෙනම ඔඩියෝ ලයිබ්‍රරි එකක් තියෙනවා හරියට YouTube එකේ වගේම. ඉතින් ඒක ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඔයාලට උඩිමුත් එක වැට ඒක කියලා බලලා කොහොමද මේ ඔඩියෝ ට්‍රැක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා ඔයාලට එකකින් අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා CM tool එකට ඇප්ලයි කරලා තිබුණාට පස්සේ මෙන්න මේ වැරදි කරොත් එහෙම කොපිරයිට් වදින මියුසික් දැම්මොත් ඉතින් privacy policies වලට එහායින් ගිහිල්ලා ඒ උදාහරණයක් විදිහට ඔයා ගත්තොත් එහෙම ඔයාගේ පෝස්ට් එකක් මොකක් හරි දානවා Facebook එකේ policies වලට විරුද්ධව. උදාහරණයක් විදිහට සෙල් කරන්න බැරි ප්‍රොඩක්ට්ස් ඕන තරම් තියෙනවානේ. අන්න ඒ වගේ ප්‍රොඩක්ට් එකක් ගැන ඔයාලා මොකක් හරි පෝස්ට් එකක් ෂෙයා කරනවා. තව කෙනෙක් ඇවිල්ලා ඔයාගේ පේජ් එකට රිපෝට් කරනවා. එහෙම නැත්නම් ස්පෑම් කරනවා. අන්න ඒ වගේ දෙයක් වුණොත්
අර මොනිටයිසේෂන් ටූල් එක පෙන්වන්න නැතුව යන්න පුළුවන්, හයිඩ් වෙන්න පුළුවන්. ඒතකොට තව කාරණයක් තමයි ඔයාලා ගොඩාක් වෙලාවට තව කට්ටිය දාන කන්ටෙන්ට් දිනවනේ. Facebook එකේ තව කට්ටිය පේජ් වල දාන දේවල් වෙන්න පුළුවන්, group වල දාන දේවල් වෙන්න පුළුවන්. ඔයාගේ පේජ් එක ඇතුලේ ඒවා ෂෙයා කරගන්නවා. ඔයාගේ පේජ් එක ඇතුලේ ඒවා ෂෙයා කරගන්නවා. අන්න ඒ වගේ දේවල් වලින් මුත් ඔයාගේ පේජ් එකේ මේ CM tool එක පෙන්වන්න නැති වෙන්න පුළුවන්. මොකද අර අයගේ පේජ් එකේ තිබ්බ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන එක නම් ඔයාගේ channel එකේ ෂෙයා කරගන්න. ඒ වෙලාවට ඔයාගේ පේජ් එකටත් ඒක බලපාන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අන්න ඔය කියන කාරණාව තමයි ඔයාගේ පේජ් එකේ CM tool එක තිබිලත් ඒක පෙන්වන්න නැතුව ගිහිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ apply කරද්දි පෙන්නවා ටික දවසක් ගියාට පස්සේ CM tool එකක් තිබ්බද කියලා හොයාගන්න ඕනේ. ඒක පෙන්වන්නේ නැහැ. waiting list හිටියේ ඔයා ඒත් පෙන්වන්නේ නැහැ. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මට මේක කරන්න followers ලා ගොඩාක් ඕනද? මොකද්ද තියෙන්න ඕන කාරණා? ප්‍රධාන වශයෙන්ම ෆලෝස්ලා කියන එක බලපාන්න නැහැ දැනට ගොඩක්. ඔයාලා Facebook page එකේ followers 2000 හිටියත් 1000 හිටියත් 5000 හිටියත් 6000 හිටියත් 10000 හිටියත් මේක ගන්න පුළුවන්. ඔයාලා දෙනවා Facebook එකේ weekly target දෙනවා. ඔයාලා Facebook එකේ දෙනවා weekly target දෙනවා. ඒ target complete කරන්න පුළුවන් තරම් ඔයාලා Facebook එකේ active ඉන්නවා කියලා පෙන්වන්න. Facebook page එකට post share කරන්න, reels දාන්න, views ගන්න හොඳට, ඔයාගේම content දාන්න, ඔයා කතා කරන දේවල් දාන්න, එක එක විදිය contents දාන්න. එතකොට Facebook එකෙන් මෙයා මේ වගේ දෙයක් කරනවා, මෙයා වැදගත් කෙනෙක් කියලා ඔයා Facebook එකේ තියාගන්නවා. එතකොට ඔයාලට ඉක්මනටම CM tool එක apply කරන්න invitation එක කට්ටිය accept කරනවා. අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලා waiting list ඉන්නවා කියලා පෙන්වනවා නේද? ඒ waiting list එකේ ඉන්න කාලපරාසය තියෙන්නේ. ඒ waiting list එකේ ඉන්න කාලපරාසය තුල එයාලා ගොඩක් ඔයාලගේ Facebook page සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නවා. මොකද ඔයා විතරනේ ඔකට apply කරලා තියෙන්නේ. දහස් ගණන් මිනිස්සු ඕකට ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් මේ හැම කෙනාගේ Facebook page සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නවා. ඒ කාල සීමාව ඇතුළත අර වගේ මොකක් හරි වැරද්දක් වුණොත් තමයි අර CM tool එක hide වෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මං හිතනවා මේකෙන් ඔයාලා වැදගත් කාරණා ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා. මං මේ කිව්ව කාරණා ටික හරියට මතක තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකත් ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි ගත්තොත් එහෙම ඔයා Nano+1 YouTube channel එක තාම subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එකේ subscribe button එක click කරලා මොකද කරන්න ඕනේ? ඊට හැපැත්තේ තියෙන bell icon එක. ඒ bell icon එක click කරලා ඒක all කියලා දාලා තියාගන්න. අපි මේ වගේ වීඩියෝ දාපු ගමන් notification එක මාර්ගෙන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න.